දස අකුසල් වල කයෙන් එන අකුසල් තුනක් තියෙනවා. ප්‍රාණඝාතය, සත්තු මැරීම. සත්තු මැරීම ප්‍රාණඝාතය කියන්නේ තමා දැන තමාගේ උපක්‍රමයකින් සතා මැරෙන්නම ඕන. මස් මාළු කන එක අයිති නෑ මේකට. කවුරුවත් කඩේ ගිහිල්ලා මේ අර සතා මරලා ගෙනින් හාල් මැස 100ක් මරපන් එහෙම කියන්නේ. මරලා වේල්ලා තියෙන හාල් මැස ටික අරගෙන එන්නේ. ඊට පස්සේ මස් උනත් මිනිස්සු මස් මරන්නේ අහවල උදෙසා කියලා නෙවෙයි. නමුත් අපේ ඕඩරයක් දීලා අපි මරනවා නම් ඔහු ප්‍රාණඝාතයේ කොටස් කරුවෙක්. නමුත් මරලා තියෙන මස් මාළු ගත්තා කියන එක ප්‍රාණඝාතයට අයිති නෑ. මොකද මම ඒ කාරණාව මෙතන සීකලේ මගෙන් අහලා තියෙනවා. ධර්මයේ ඉක්මෙන්ට කැමති පොඩි ළමයි පවා අහලා තියෙනවා. ස්වාමීනි මාළු කෑවොත් මස් කෑවොත් ප්‍රාණඝාතයට අහු වෙනවද? ඉතින් මං කිව්වා දැන් මාළු මරන්න යන මිනිස්සයා මං ඒ පුතාගේ නම මොකද්ද? රසෝනේ පුතාගේ නම මොකක් හරි කිව්වා කුමාර කියලා කිව්වා කියන්නේ. ඊට පස්සේ මං කිව්වා හරි කොළඹ ඉන්න කුමාරට කෑම පිණිසයි මේ මාළුව අල්ලන්නේ කියලා මේ මිනිස්සු ඔයාගේ ඕඩර් එකකට ඔයා උදෙසා මාළු අල්ලනවද කියලා හෙව්වා. ඊට පස්සේ නෑ කිව්වා. මං කිව්වා ඔයා කන්නේ කියලා මේ මිනිස්සු මාළු අල්ලන එක නතර කරනවද කියලා හෙව්වා. එහෙමත් නෑ කිව්වා. ඉතින් ඒ නිසා මේ ප්‍රාණඝාතය මොකද්ද ප්‍රාණඝාතය නොයන්නේ මොකද්ද කියලා හොඳට තේරුම් ගන්න ඕන. සිල්පදේ හරියට තේරුම් ගන්න එක සම්මා දිට්ඨියට හේතු වෙන කාරණාවක්. එහෙනම් දැන සත්තු මැරීම අකුසලයක්. සමහර අය ඉන්නවා මధుරව මේ පතාස් ගාලා තලන්න පුරුදු වෙලා. අත නිකම්ම පුංචි වේදනාවක් ආපු ගමන් අත නිකම් පතාස් ගාලා යනවා. දැන් මට මතකයි සිද්ධියක් මම කොහේ හරි පැත්තක කට්ටියක් මට බණකට ආරාධනා කරන්න ආවා මේ කොරෝනා කලබලට කලින්. ඉතින් බණට ආරාධනා කළා මේ දැහැත් වට්ටිය තියලා වැඳලා නිදගත්ත ගමන් මధుරේකට දුන්නා පතාස් ගාලා. මම කොහොමද බලන්න ඔහෙලා බණට ආරාධනා කරන්න මා ඉදිරියෙන් ප්‍රාණඝාතය කරනවා. මේක නැවැත්තුවේ නැත්තම් මම බණට එන්නේ නැහැ. නිසා මේන් මාස 3ක් ගිය තැන ධර්ම දේශනාවට ආරාධනා කරන්න එන්න අද ඉඳලා මధుර මැරීම තහනම්. ඉතින් ඒ විදිහට සීලේ මොකද බණට ආරාධනා කරන එක්කෙනාවත් ධර්මයක පිළිටන්න බෑ. එච්චර පුරුදු වෙලා ප්‍රාණඝාතය. සත්තු කූඹි මරන්න, මధుරෝ මරන්න, මීයෝ මරන්න පුරුදු වෙලා. ගෙදර මී කරදරයක් තියෙනවා නම් මීයා කූඩුවකට අල්ලලා ඈතට ගිහින් දානවා. මීයන්ට විසඳුමක් විදිහට පූසගෙන ආවා කියලා කියන එක එයාගේ නුවණ නෙවෙයි. එහෙනම් අපි මීයෝ බෝ වෙන තැන් සුද්ධ කරලා ඊළඟට ඒවට හේතු විමසලා ඊළඟට ඉන්න මීයෝ ටික කූඩුවට අල්ලලා ඈතට ගිහින් දානවා. උන් කැලේකට ගිහින් දාපුවම යසට ජීවත් වෙනවා. කැරපොත්ත නම් කැරපොත්ත ඇති වෙන්න විදලා හරියන්නේ නැහැ. කැරපොත්ත ඇති වෙන්නේ අපිරිසුදුකමත් එක්ක. එතකොට අපිරිසුදුකමක් ඕන කඩේකට ඇවිල්ලා කැරපොත්තන්ට මේ විදින්න බෙහෙත් ගෙනියන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් දැනගන්න ගෙදර අතුපතු ගාගෙන ඉන්න જાතියක් නන් නෙවෙයි කියලා. කොට්ට මෙට්ටම සතියකට සැරයක් හොඳට අවුවට දාලා ගේ හොඳට බඩු අඩු කරගන්න ඕන. සමහර අයට මහා ප්‍රේතකමක් තියෙනවනේ මුළු ගේම බඩු පුරව ගන්න. අඩිය තියන්න තැනක් නැහැ දනිස් වදිනවා පුටු මේසවල. ඉඳ ගන්න දෙන්නේ නැහැ. සෝෆා සෙට් ඔක්කොම එක තැනකට රොත් කරලා මේ මීටි කවර වලින් වහලා මල් තියලා තියෙනවා. ඉඳ ගන්න දෙන්නේ නැහැ කාටවත්. ඊට වැඩි හොඳයි ෆොටෝ එකක් ගෙනල්ලා ගැහුවා නම් සෝෆා සෙට් එක. එතකොට අර බඩු වැඩි වෙනකොට ගෙදර නිදහසකුත් නැහැ. මොකට හැදුවද කියලා හිතෙනවා ගෙවල්. එතකොට ඒ නිසා හොඳට ගෙදරක් හැදුවොත් ගෙදර හොඳට ඇවිදලා යන්න පුළුවන් වෙන්න ඕන. හොඳට ඉර එළිය වැටෙන්න ඕන. ඕන වෙලාවක සුද්ධ කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙමනම් කරපොතු බෝ වෙන්නේ නැහැ. කරපොතු ගෙවල් වල සත්තු බෝ වෙනවා අමනුෂ්‍ය දිෂ්ටි වලට. ඒ වගේ වෙලාවක පිරිත් කියන්න ඕන. කන්ද පිරිතෙන් පිරිත් කියලා පිරිත් පැන් ඉහින්න ඕන. කන්ද පිරිතෙන් පිරිත් කරලා දුම් අල්ලන්න ඕන. පිරිත් කිය ගේ සුද්ධ කරන්න ඕන. කන්ද පිරිත කිය. එහෙම අයින් වෙනවා. ඒතකොට ඒ නිසා මේ
උපක්‍රම ප්‍රාණඝාතයෙන් වළකිනවා කියන එක දැන් ප්‍රාණඝාතේ කරනවා කියන එක ඉක්මනට කරන්න පුළුවන්. ඇයි කැරපොතු ටික දැක්ක ගමන් විදගෙන යන්න තියෙන්නේ. මීයේ දැක්ක ගමන් මී කතුරු අහු කරන්න තියෙන්නේ. මම දැක්ක දවසක් ගෙදරකට ගිහිල්ලා කොහේ හරි ගිහිල්ලා මේ ඉටිරෙදි වලින් සිවිල්ලම ගහලා තිබ්බේ. දැන් මීයා අර ඉටිරෙද්ද උඩින් යනවා. මෙයා වෙනම ජැකට් එකක් හදාගෙන මේ ලීයක අග ඉදි කට්ටක් හයි කළා. එතකොට අර මීයා අර මේ ඉටිරෙද්ද අඩිය තියෙනකොට උගේ අඩිය යටට පේනවනේ. ඒකට අයින්නවා ඉදි කට්ටෙන් යටින්. කොහොම කර්මයක් සකස් වෙයිද? කොහොම කර්මයක් සකස් වෙයිද? പ്രേත ලෝකෙ ඉපදුනොත් තියෙන අඩිය ඉදිකඩු මාවතක් හැදෙයි. භයානකම ප්‍රාණඝාතෙන් සත්ව හිංසාවෙන් වැළකෙන්නේ නැති එකේ විපාක. මේවා පව් දේවල් අකුසල් කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ඥානෙ උපදිනවා. නිසා ප්‍රාණඝාතයක් නම් කරන්න එපා. මරන්න සතෙක් මරන්න ලීසි. ප්‍රාණඝාතයෙන් වළකින එක ලීසි නෑ. දැන් මං කිව්වේ කැරපොත්තු මරණ එක ලීසි. නමුත් මං දැන් විකල්ප කීයක් කිව්වද කැරපොත්තු අයින් කරගන්න? ඒකට කාලය යනවා. මහන්සි වෙන්න ඕන. ඒකයි ලේසි නෑ පින්වත්නි. සත්තු මැරීමෙන් වැළකී ඉන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි.